ආයිබෝවන් දැක්ම YouTube චැනලයට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ රාශි චක්‍රයේ පළවෙනි රාශිය වන මේෂ ලග්නයෙන් උපන් අයගේ සාමාන්‍ය ගතිගුණ ගැනයි. මේෂ ලග්නයෙන් උපන් ඔයාටත් මේ ගතිගුණ තියෙනවාද කියලා බලන්න මේ වීඩියෝවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේෂ ලග්නයෙන් උපන් අයට මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් සහ යහපත් ශරීර ලක්ෂණ හිමි වෙනවා. ඇවිදින විට සුවල්පයක් නැමී ගමන් කරන ස්වභාවයක් හිමි වෙනවා. මෙයාලා කඩිසරයි. ඒ වගේම මෙයාලගේ පිත අධිකයි. මේෂ ලග්නයෙන් උපන් අය උසස් අදහස් තියෙන ඉදිරියට යන තේජවන්ත පුද්ගලයෝ වෙනවා. තමන්ට අවශ්‍ය දේවල් කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ කරනවා. තමන්ගේ පුද්ගලික ආශාවන් සහ උවමනාවල් අන් අය වෙනුවෙන් කැප කරන්න මෙයාලා කැමති නෑ. ඒ වගේම තමාගේ උවමනාවල් අන් අය නිසා වෙනස් කරගන්නේ නැතුව කෙසේ හෝ ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරනවා. කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණේ සිටීමට ඇති ආශාවත් ඉදිරියටම යන ගතියත් නිසා ජයග්‍රහණ සහ ප්‍රසිද්ධිය ලබනවා. මෙයාලා තමන්ගේ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට හැරුණු විට වෙනත් කිසිම කෙනෙකුට යටත් වීමට කැමති නැහැ. මොවුන් සහකාරියට හෝ සහකරුට ඊටාම හිතවත් වෙනවා. මේෂ ලග්නයෙන් උපන් පුද්ගලයන් කෙලෙහි ගුණ සලකන පුද්ගලයෝ වෙනවා. මෙයාලට බඩගින්න ඉවසාගෙන ඉන්න බෑ. නිතරම කෑම ටික කන්න අවශ්‍ය වෙනවා. මේෂ ලග්නයෙන් ඉපදුණු පුද්ගලයන් ආඩම්බරකාර පුද්ගලයන් වෙනවා. මෙයාලා වාද විවාද වලට සුදුසු නැහැ. මෙයාලා ස්වභාවයෙන්ම පරාජය වීමට අකමැති නිසා රණ්ඩු වෙලා හරි ජයග්‍රහණය කරන්න පෙළඹෙනවා. මෙයාලට තීක්ෂණ නුවණක් තියෙනවා. ඒ වගේම නිර්භය පුද්ගලයන් නිසා නිතරම සටන් කිරීමට සැරසිලා තමයි මෙයාලා ඉන්නේ. උසස් සිතුවිලි තියෙනවා වගේම සුළු දේවල් වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා විශාල ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න මෙයාලට හොඳ හැකියාවක් තියෙනවා. මේෂ ලග්න හිමියන්ගේ සිතුවිලි නිතර වෙනස් වෙන සුළුයි. නමුත් යම් දෙයක් ස්ථීරව කරගෙන යාමට සිතුවහොත් එය කෙසේ හෝ අවසානයේ දක්වා කරගෙන යනවා. රාශි චක්‍රය ආරම්භ වන්නේ මේෂ රාශියෙන් නිසා මෙය බලවත්ම රාශිය වෙනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ බොහෝ දෙනෙක් මේෂ ලග්නයෙන් ඉපදිලා තියෙනවා. මෙයාලා යුක්ති සහගත පුද්ගලයෝ වෙනවා. මේෂ ලග්න හිමියන්ගේ දුර්වලතාව වෙන්නේ නොයිවසිලිමත් ගතිය සහ සුළු දේවල් සිදු කිරීමට ඇති අකමැති බවයි. මෙයාලට උෂ්ණ දැවිලි රෝග, බඩේ කැක්කුම්, හදිසි කලන්තය ඇතිවීම, නිින්ද නොයාමේ රෝග ලේසියෙන්ම ඇති වෙනවා.